වර්ෂාව සහ විදුලි කෙටි මැද්දේ ෂෙනාරා සහ මිතුන් මුහුණට මුහුණ බලාගෙන හිටියා. වටේට වෙඩි හුවමාරුව සිද්ධ වුණත් මේ දෙන්නට ඒක ඇහුනේ නෑ වගේ. ඔවුන් හිටියේ වෙනම ලෝකෙක, වෛරයේ ලෝකෙක. උඹ මගේ ජීවිතේ කෑවා, මිතුන් කෑගහුවා. එයාගේ අතේ තිබුණු යකඩ සවල තද වුණා. මම උඹට ජීවිතයක් දුන්නා. ෂෙනාරා ආපහු කෑගහුවා. ඇය අතේ තිබුණු යකඩ පොල්ල උඩට ඉස්සුවා. මම නැත්තම් උඹ තාම හිගන්නෙක්. ඇය යකඩ පොල්ලෙන් මිතුන්ගේ ඔළුවට ගැහුවා. මිතුන් සවල හරස් කළා. ඩෝං! යකඩ එක්ක හැප්පෙන සද්දය අකුණු සද්දටත් වඩා හයියෙන් ඇහුණා. ඒ පාරේ සැරට මිතුන්ගේ අත හිරි වැටුණා. ෂෙනාරා ගැහණියක් වුණත් ඇගේ කේන්තිය නිසා ඇයට පුදුම හයියක් ඇවිත් තිබුණා. ඇය ආපහු ගැහුවා. මේ පාර මිතුන්ගේ කකුලට. මිතුන් බිම ඇදගෙන වැටුණා. මඩ වතුර එයාගේ මූණේ පිරුණා. ෂෙනාරා සතෙක් වගේ මිතුන්ගේ ඇඟට පැන්නා. ඇය යකඩ පොල්ලෙන් මිතුන්ගේ පපුව හිර කළා. මම උඹට ආදරේ කළා යකෝ. මම උඹට මගේ හැම දේම දුන්නා. ඇය මිතුන්ගේ මූණට කෙල ගැහුවා. ඇයි උඹට බැරි වුණේ මට ආදරේ කරන්න? මිතුන් හුස්ම ගන්න දගලනවා. යකඩ පොල්ල පපුව හිර කරනවා. ඒක ආදරේ නෙවෙයි, මිතුන් අමාරුවෙන් කතා කළා. ඒක පිස්සුවක්. මිතුන් මුළු වෙර යොදලා ෂෙනාරාගේ මූණට ඔළුවෙන් ගැහුවා. ෂෙනාරා විසි වෙලා ගිහින් මඩේ වැටුණා. ඇගේ නහනෙන් ලේ පනින්න ගත්තා. මිතුන් වහාම නැගිට්ටා. එයා සවල අතට ගත්තා. ෂෙනාරා බිම දනගාගෙන ආපහු නැගිටින්න හදනවා. ඇගේ සුදු හෙල්මට් එක විසි වෙලා ගිහින් ලස්සන මූණ මඩ සහ ලේ වලින් වැහිලා. මිතුන් සවල උස්සලා ෂෙනාරාගේ ළඟට ගියා. එයාට හිතුනේ එක පාරකින් මේ ගෑනිව ඉවරයක් කරන්න. මිතුන් එපා! පිටිපස්සෙන් රොෂාන් කෑගහන සද්දය ඇහුණා. රොෂාන්ගේ ටීම් එක අර කුලී හේවායෝ 4 දෙනාම බිම දාලා ඉවරයි. දැන් රොෂාන් දුවගෙන එනවා මිතුන් ළඟට. නීතිය අතට ගන්න එපා මිතුන්. ඕක බිම දාන්න. මිතුන් සවල උස්සගෙනම ෂෙනාරා දිහා බලාගෙන හිටියා. ෂෙනාරා බිම ඉඳන් hina වුණා. ගහපන්! ඇය අභියෝග කළා. මාව මරපන්. එතකොට උඹත් මිනිමරුවෙක්. අපි දෙන්නම එකයි. මිතුන්ගේ අත වෙවුලුණා. එක පාරටම ක්‍රීස්! ලී කැඩෙන සද්දයක් ඇහුණා. හැමෝම ගැස්සිලා බැලුවා. අම්මා ඉන්න වීල්චෙයා එක තියලා තිබුණු తాවකාලික ලෑන්ලි වේදිකාව අර වෙඩි හුවමාරුව සහ පොර බැදීම නිසා හැලවිලා. එක ලෑන්ල කැඩිලා එල්ලිලා තිබුණා. වීල්චෙයා එකේ එක රෝදයක් අර කැඩිනු ලෑන්ල අස්සට බැස්සා. පුටුව ඇලවුණා. අම්මා කෑ ගහන්න හැදුවා. ඒත් ඇයට පුරුගම් වුණේ කෙඳිරි ගාන්න විතරයි. ඇය දැන් ඉන්නේ අඩි 20ක් ගැඹුරු වතුර ටැංකියට වැටෙන්න ඔන්න මෙන්න. අම්මේ! මිතුන් සවල වීසි කරලා අම්මා දිහාට දිව්වා. ඒක ෂෙනාරා දැක්කා. ඇගේ ඇස්වලට ආවේ යක්ෂ ආවේශයක්. කාටවත් අයිති වෙන්න දෙන්න නෑ. ෂෙනාරා බිම තිබුණු T56 3ක් අතට ගත්තා. ඇය ඒක මිතුන්ගේ පිටට එල්ල කළා. මිතුන් බලාගෙන! රොෂාන් කෑගහුවා. රොෂාන් තමන්ගේ පිස්තෝලේ උස්සලා ෂෙනාරාට වෙඩි තිබුණා. ඩෝං! රොෂාන්ගේ උණ්ඩේ ෂෙනාරාගේ දකුණු උරහිසට වැදුනා. ෂෙනාරාගේ අතින් 3ක්ව ගිලිහුණා. ඇය කැරකීගෙන ගිහින් කොන්ක්‍රීට් කණුවට වැදුනා. මිතුන් ඒ වෙද්දෙත් වේදිකාව උඩට පැනලා ඉවරයි. වීල්චෙයා එක සම්පූර්ණයෙන්ම ඇලවෙලා. අම්මා ලිස්සලා යනවා. මිතුන් පැනලා ගිහින් වීල්චෙයා එකේ ඇලුවෝදේ අල්ලගත්තා. ක්‍රීස්! මුළු වේදිකාවම කඩාගෙන වැටුණා. මිතුන්, අම්මා සහ වීල්චෙයා එකම පහලට වැටුණා. මිතුන්! රොෂාන් කෑ ගැහුවා. ඒත් මිතුන් වැටුනේ නැහැ. එයා එක අතකින් අම්මගේ වීල්චෙයා එකේ යකඩ රාමු අල්ලගෙන අනිත් අතින් උඩ තිබුණු කොන්ක්‍රීට් බීම් එකක එල්ලිලා හිටියා. අම්මා සහ වීල්චෙයා එක මිතුන්ගේ අතේ එල්ලිලා පහළ අඳුරු වතුර ටැංකියට උඩින් පැද්දෙනවා. මිතුන්ගේ අතේ නහර එලිපිලා.
මාස ගානක් හිරේ ඉඳලා දුර්වල වුණු ඇඟට මේ බර දරා ගන්න අමාරුයි. අත රිදෙනවා. මිතුන් දත් මිටි කෑවා. අල්ලන් ඉන්න මිතුන්, අපි එනවා. රොෂාන් සහ STF කට්ටිය දුවගෙන ආවා. ඔවුන් බිම දිගා වෙලා අත දික් කළා. අත දෙන්න මිතුන්. මිතුන් අමාරුවෙන් අම්මව උඩට ඉස්සුවා. රොෂාන් අම්මගේ ඇඳුමෙන් අල්ලගත්තා. තව නිලධාරියෙක් වීල්චෙයාර් එක අල්ලගත්තා. ඔවුන් අම්මව ගොඩට ගත්තා. ඊට පස්සේ ඔවුන් මිතුන් වයිඩල ගත්තා. මිතුන් බිම වැටුනේ පණ නැතුව. එයා අම්මව බදාගත්තා. දෙන්නම මඩේ පෙරලිලා අඬනවා. ඉවරයි අම්මේ. අපි බේරුණා. මේ අතර ෂෙනාරා උරහිස අල්ලගෙන බිම වාඩි වෙලා හිටියා. ඇගේ උරහිසෙන් ලේ ගලනවා. ඈ දිහා පොලිස් නිලධාරීන් 3 දෙනෙක් තුවක්කු එල්ල කරගෙන හිටියා. රොෂාන් ෂෙනාරා ළඟට ගියා. ඔහු සාක්කුවෙන් මාංචු කුට්ටම ගත්තා. ෂෙනාරා පෙරේරා මිනිමැරීමට තැත් කිරීම, පැහැර ගැනීම සහ නීති විරුද්ධ ගිනියවි ළඟ තබා ගැනීම යටතේ ඔයාව අත්දණුවට ගන්නවා. රොෂාන්ගේ අත් දෙක පස්සට කරලා මාංචු දැම්මා. ක්ලික්. මේ සද්දේ මිතුන්ට එදා රෑ දම්වැල දාද්දිය හුණු සද්දෙමයි. ඒ තද ඒක ඇහුනේ ලෝකේ තියෙන මිහිරිම සද්ද විදිහට. ෂෙනාරා දඟලන්න ගියේ නැහැ. ඈ බිම වාඩි වෙලා මිතුන් දිහා බලාගෙන හිටියා. වැස්ස තාම වහිනවා. ඇගේ කොණ්ඩේ මූණට වැටිලා. ඈ හරියට පිස්සු වැටුණු කුමාරිකාවක් වගේ. මිතුන් ඈ හිමින් කතා කළා. මිතුන් නැගිටලා ඈ ළඟට ගියා. "ඇයි?" ෂෙනාරා ඇහුවා. ඇගේ ඇස්වල කඳුළු තිබුණා. "ඇයි ඔයාට බැරි වුණේ මට ආදරය කරන්න? මං ඔයාට රජ මාලිගාවක් හැදුවා. මං ඔයාට රැජිනක් මගේ සැලකුවා. ඇයි ඔයාට ඒක මදි වුණේ?" මිතුන් ෂෙනාරාගේ ඇස් දිහා කෙලින්ම බැලුවා. "මොකද ෂෙනාරා, මේ වටේ තිබුණු කොන්ක්‍රීට් කණු පෙන්නුවා. රත්තරන් වලින් හැදුනත් කූඩුවක් කියන්නේ කූඩුවක්. කුරුල්ලෝ ඉපදෙන්නේ ඉගිල්ලන්න. නිසත් කූඩු වැටලේ මැරෙන්න නෙවෙයි." ෂෙනාරා මොහොතක් නිහඬව හිටියා. ඊට පස්සේ ඇය අමුතු විදිහට hina වුණා. "ඔයා හිතනවද මේක ඉවරයි කියලා?" ඇය රොෂාන් දිහා බැලුවා. "හිරගෙදර කියන්නේ මට තවත් එක ගොඩනැගිල්ලක් විතරයි. මන් ඒක ඩිසයින් කරන්නම්." රොෂාන් ඇව නැගිට්ටුවා. "යමු මැඩම්, ජීප් එක ලෑස්ති." පොලිසිය ෂෙනාරව අරගෙන ගියා. ඇය යන ගමන් ආපහු හැරිලා බැලුවේ නැහැ. මිතුන් සහ අම්මා තනි වුණා. විනාඩි 10කට පස්සේ රොෂාන් ආපහු ආවා. "මිතුන්, අම්මව හොස්පිටල් යවුවා. ඔයාත් යන්න ඕන." "මට ටිකක් ඉන්න ඕන සර්." මිතුන් වටපිට බැලුවා. එයා හිටගෙන හිටියේ ද ග්ලාස් හවුස් එකේ අත්තිවාරම උඩ. එයාගේ හීන මාලිගාව. එයාගේ අපාය. "මේක කවදාවත් හෙදෙන්නේ නෑ සර්. මේ බිම සාප වෙලා." රොෂාන් මිතුන්ගේ පිටට තට්ටු කළා. "යමු. අදින් පස්සේ වා නිදහස් මිනිස්සෙක්." මිතුන් අන්තිම වතාවට ඒ අඳුරු කොන්ක්‍රීට් වනාන්තරය දිහා බැලුවා. "ආයුබෝවන් ෂෙනාරා." මිතුන් රොෂාන් එක්ක ජීප් එකට නැග්ගා. වාහනේ කඳු පාර දිගේ පහළට යන්න පටන් ගත්තා. පිටිපස්සෙන් හන්තාන කඳු මුදුන අකුණු එළියෙන් බැබළුණා. හරියට සුභාදේම මේ ජයග්‍රහණයේ සැමරව වගේ. සිදුවීමෙන් වසරකට පසු ස්ථානය බණ්ඩාරවෙල මීදුමෙන් වැසී ගැච්ච හුදකලා බංගලාවක්. වේලාව උදෑසන 8:30. කඳුරාටේ සිසිලත්තට මිතුන්ගේ ජීවිතයට ලොකු නිදහසක් ඇවිත් තිබුණා. එයා දැන් ප්‍රසිද්ධියෙන් හැංගිලා අම්මත් එක්ක පාඩුවේ ජීවත් වෙනවා. මිතුන් ඉස්තුප්පේ වාඩි වෙලා අලුත් චිත්‍රයක් අඳිනවා. ඒක පන්සලක සැලම්මක්. එයා තීරණය කරලා තිබුණේ එයාගේ දක්ෂකම මින්පසු පින්දහම් වැඩවලට විතරක් යොදවන්න. ගේට්ටුව ඇරෙන සද්ද ඇහුණා. සුදු පාට පොලිස් ජීප් එකක් ඇවිල්ලා නතර කළා. රොෂාන් දැන් SP රොෂාන් වාහනෙන් බැස්සේ ලොකු හිනාවක් මූණි පුරෝගෙන. "සුබ උදෑසනක් මිතුන්." "ආ, රොෂාන් සර්, එන්න." රොෂාන් ඇවිත් පුතුරු එක වාඩි වුණා. "වැඩේ හරි මිතුන්, අඩ උදේ තීන්දුව දුන්නා." මිතුන්ගේ හිත ගැස්සුණා. "මොකද උනේ?" "වසර 20ක බරපතල වැඩ සහිත සිරදඬුවමක්. ෂෙනාරාට විරුද්ධව තිබුණු චෝදනා ඔක්කොම ඔප්පු වුණා. ඇගේ දේපල් රාජසන්තක කළා. අද දවලේ ඇය වැලිකඩට මාරු කරනවා." මිතුන් දීර්ඝ හුස්මක් පිට කළා. වසර 20ක්. ඒ කියන්නේ එයාට දැන් ඇත්තටම නිදහස්. එයා මොකද කිව්වේ? රොෂාන් නලල රෙලි කළා. "ඒක තමයි පුදුමේ. එයා ඇඬුවේ නෑ, කෑ ගැහුවේ නෑ. එයා මට කිව්වේ මිතුන්ට කියන්න ආකිටෙක් කෙනෙකුට කවදාවත් බාගේ හදපු ගොඩනැගිල්ලක් දාලා යන්න බෑ කියලා." මිතුන් කල්පනා කළා. "ඒක මොකක්ද ඒකේ තීරම?" "කවුද දන්නේ? පිස්සු දොඩවනවයිද? කොහොම හරි දැන් ඔයා බය වෙන්න එපා. පරිච්ඡේදය ඉවරයි." රොෂාන් තේ එකක් බීලා යන්න ගියා.
මිතුන් ආපහු Tamanගේ ඇඳීම් වැගේට බැස්සා. විනාඩි 10කට පස්සේ ගේට්ටුව ළඟට කළු පාට වෑන් එකක් ඇවිත් නතර කළා. ඒකේ ගහලා තිබුණේ ඉන්ටර්නැෂනල් කුරියර් සර්විස් කියලා. මිස්ටර් කේඩී මිතුන්? ඔව් මම. ඩුබායි වලින් පාර්සල් එකක් තියෙනවා. හදිසි ලියකියවිලි වගේක්. මිතුන් පුදුම වුණා. ඩුබායි? එයාට කවුද ඩුබායි වල ඉන්නේ? එයා පාර්සල් එක අත්සන් කරලා ගත්තා. ඒක හරිම බර මිල අධික ලෙදර් ෆයිල් එකක්. එයා ඒක ගියේ ඇතුළට අරගෙන ගිහින් කැඩුවා. ෆයිල් එකේ උඩින්ම තිබුණේ රන්වන් අකුරින් මුද්‍රණය කරපු ලිපියක්. අල්ෂෙන් කන්ස්ට්‍රක්ෂන් හෝල්ඩින්ග්ස්, ඩුබායි. Subject: Appointment of lead architect for the Desert Lotus project. මිතුන් ලිපිය කියවුවා. මිස්ටර් මිතුන්, ඔබ ශ්‍රී ලංකාවේ හන්තාන ප්‍රදේශයේ නිර්මාණය කළ The Glass House ව්‍යාපෘතියේ සැලසුම් අන්තර්ජාලයේ හරහා දැකීමෙන් අප මවිතයට පත්තුනෙමු. ලෝකයේ අංක 1 ඉදිකිරීම් සමාගම වන අප ඩුබායි නගර මැදයේ ඉදිවන අපගේ නවතම ව්‍යාපෘතිය වන The Desert Lotus කාන්තාර නෙළුම සඳහා ප්‍රධාන වාස්තු විද්‍යාඥයා ලෙස ඔබව තෝරාගෙන ඇත. ඔබගේ මූලික වැටුප රුපියල් කෝටි 150යි. මිතුන්ගේ ඇස් උඩ ගියා. කෝටි 150ක්. මේක හීනයක්ද? ෂෙනාර නිසා එයාගේ නම කැත වුණා කියලා හිතුවට ඇත්තටම වෙලා තියෙන්නේ එයාගේ ඩිසයින් එක වෛරල් වෙලා. ලෝකෙම එයාගෙන කතා වෙනවා. මිතුන්ගේ හිතේ තිබුණු ගමේ ජීවත් වෙන අදහස එකපාරටම හෙළුණා. ආකිටෙක් කෙනෙක් විදිහට මේ වගේ අවස්ථාවක් ලැබෙන්නේ ජීවිතේටම එකපාරයි. එයා ෆයිල් එකේ අනිත් කොළ පෙරළුවා. අන්තිම පිටුවට ආවා. එතන තිබුණේ අධ්‍යක්ෂක මණ්ඩලයේ නම් ලෑස්තුව. ෂේක් අල් මක්තුම්, චෙයාර්මන්. මිස්ටර් ජොනතන් ස්මිත්, CEO. මිස් ෂෙනාරා පෙරේරා, සයිලන්ට් පාර්ට්නර්, මේජර් ෂෙයාර්හෝල්ඩර්. මිතුන්ගේ අතින් ෆයිල් එක බිමට වැටුණා. ෂෙනාරා, ඇය හිරේ යන්න කලින් Tamanගේ සල්ලි ඔක්කොම ඩුබායි වලට පන්නලා තියෙන්නේ. ඇය මේ අල්ෂෙන් සමාගමේ කොටස්කාරියක්. ඒ කියන්නේ මිතුන් මේ රස්සාව බාරගත්තොත් එයා වැඩ කරන්නේ ෂෙනාරාට. එයා බාරගත්තේ නැත්තම් එයාට අහිමි වෙන්නේ එයාගේ ජීවිතේ ලොකුම හීනය සහ කෝටි 150ක මුදලක්. ඒ වෙලාවෙම මිතුන්ගේ ෆෝන් එකට අන්නෝන් නම්බර් එකකින් කෝල් එකක් ආවා. මිතුන් වෙවුලන අතින් ආන්සර් කළා. "හෙලෝ?" එහා පැත්තෙන් ඇහුනේ රෙකෝඩ් කරපු කටහඬක්. "මෙය වැලිකට බන්ධනාගාරයේ සිට ලබා ගන්නා එමතුමක්. ඔබ සම්බන්ධ වීමට උත්සාහ කරන්නේ රැඳුවියෙකු සමගයි. සම්බන්ධ වීමට එක ඔබන්න." මිතුන් මොහොතක් ගල් ගැහිලා හිටියා. එයාගේ ඇස් ඉස්සරහ මැවි පෙනුනේ The Desert Lotus ව්‍යාපෘතියේ ලස්සන ඩිසයින් එක. එයාගේ හීනය. එයාට බෑ ඒක ප්‍රතික්ෂේප කරන්න. ෂෙනාරා එක දන්නවා. ඇය දන්නවා මිතුන්ගේ දුර්වලකම සල්ලි නෙවෙයි, නිර්මාණකරණය කියලා. මිතුන්ගේ ඇඟිල්ල හෙමින් ගිහින් අංක 1 බොත්තම එබුවා. බීප්. "හැලෝ මගේ ආකිටෙක්ට්." ෂෙනාරාගේ කටහඬ ඇහුණා. එයා හිටියේ සිර මැදිරියේ වුණාට කටහඬ තිබුණේ සිංහාසනයක ඉන්න රැජිනක් වගේ. "ෂෙනාරා, ඔයා මගේ පස්සෙන් යන එක නවත්තන්නේ නැද්ද?" "මම ඔයාගේ පස්සෙන් එන්නේ නැහැ මිතුන්. මම ඔයාට පාර හදනවා විතරයි." ෂෙනාරා hina වුණා. "අවුරුදු 20ක් මම ඇතුලේ ඉන්නම්. ඒත් ඒ අවුරුදු 20ම එළියේ මගේ රාජධානිය පාලනය කරන්නේ ඔයා. ඔයා ඩුබායි යන්න ඕන." "මම ගියේ නැත්තම්." ෂෙනාරාගේ කටහඬේ තිබුණේ අමුතුම සීතලක්. "ප්‍රොජෙක්ට් ෆීනික්ස් එක මතකද?" මිතුන් ගැස්සුණා. "ෆීනික්ස්? ඔව්. මම හිරේට එන්න කලින් ඔයාගේ නමින් අත්සන් කරපු තව පොඩි ගිවිසුමක් තියෙනවා. ඔයා ඩුබායි ගියේ නැත්තම් ඔයාට සිද්ධ වෙයි මගේ ණය ගෙවන්න. ඒ ණය පියවන්න ඔයාගේ වකුගඩු 2 වික්කත් මදි වෙයි මැනික." මිතුන්ක තේරුණා. එයා අහුවෙලා ඉවරයි. එක්කෝ එයා ෂෙනාරාගේ රන් කූඩුව ඇතුලේ රජෙක් වෙන්න ඕන. නැත්තම් එයා පාරේ හිගන්නෙක් වෙන්න ඕන. "හරි." මිතුන් දත් මිටි කෑවා. "මම යනවා ඩුබායි. හැබැයි ෂෙනාරා, මේ පාර මම ගෙවල් හදන්නේ නැහැ. මම හදන්නේ බලකොටුවක්. දවසක මම ඒක පාවිච්චි කරලා ඔයාව සම්පූර්ණයෙන්ම විනාශ කරනවා." "ඒක තමයි මට ඕනෙත්."
ෂෙනාරා සතුටින් කිව්වා. "ගේම් ඔන් ඩාර්ලින්." කෝල් එක කට්ටුණා. මිතුන් බිම තිබුණු ෆයිල් එක අතට ගත්තා. එයා බැල්කනියට ගිහින් ඈත පේන කඳු දිහා බැලුවා. එයාගේ මූණේ තිබුණේ බයක් නෙවෙයි, අමුතුම අදිෂ්ඨානයක්. එයා ෆෝන් එක අරගෙන නම්බර් එකක් ඩයල් කළා. "හෙලෝ, ඩුබායි ඔෆිස් එකද? මම මිතුන්. මම ඔෆර් එක බාර ගන්නවා. හැබැයි මට එක කොන්දේසියක් තියෙනවා." "මොකක්ද සර්?" "මගේ සයිලන්ට් පාර්ට්නර් ෂෙනාරා එක්ක මට හැම සතියෙම වීඩියෝ කෝල් එකක් ඕන. එයා හිරේ හිටියත් කමක් නැහැ. මට එයාගේ මූණ බලලම මේ ගේම් එක ගහන්න ඕන." දුරකථනය විසන්ධි කළ මිතුන් කෙඩපතින් Tamanගේ මූණ දිහා බැලුවා. එයාගේ ඇස්වල දැන් තිබුණේ අහිංසක මිතුන් නෙවෙයි, ෂෙනාරා නිර්මාණය කළ මොන්ස්ටර් කෙනෙක්. රන් කූඩුව බිඳ වැටුණා. දැන් ඉදි වෙන්නේ රන් අධිරාජ්‍යයි. Season 2 coming soon.